ඊළඟට 28 වෙනි MCQ එක MCQ 28 මෙයාගේ ගොඩාක් වෙලාවට එන්නේ ජව සාධකයේ සම්බන්ධව. හරිනේ. ජව සාධකයේ සම්බන්ධව power factor. ජව සාධකයේ සම්පූර්ණයෙන් කතා කරන්න ඉක්මනින්. ප්‍රතිරෝධකයක් සහ ප්‍රේරකයක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙන අවස්ථාවකදී අපි ජව සාධකයේ කතා කරමු. මෙයා R, මෙයා L, මෙයා VS, මෙයා IS, මෙයා VR, මෙයා VL. හරිනේ. right. මේකට දාලා කලා ත්‍රිකෝණය චුට්ටක් අපි අඳගමු. කලා ත්‍රිකෝණය පොඩ්ඩක් අපි අඳගමු. IS ට සාපේක්ෂව ප්‍රතිරෝධකයක් කරහා නම් සමකලාවේ. VR සමකලාවේ. ප්‍රේරකයක් කරහා නම් අංශක අණුවකින් පෙරටුගාමී. ආරම්භය සහ අවසානය අතර විභවාන්තරයේ VS. කලාකෝණීය θ මෙතන අංශක අණුව. පැහැදිලිනේ? මේ කලා ත්‍රිකෝණය. සම්බාධ ත්‍රිකෝණය ගන්න පුළුවන්. ඒක මෙතනට අවශ්‍ය නැහැ. අපි ඊළඟට අඳිනවා ජව ත්‍රිකෝණය. ජව ත්‍රිකෝණය අඳින්නේ දැන් ජව ත්‍රිකෝණය P සමානයි VI නේ ජවය හොයන්නේ. මේ තියෙන විභවාන්තරය. ඒතර මේ විභවාන්තරයේ ධාරාවේ ගුණ කරොත් මේ IS ගේ ගුණ කරොත් එහෙම ජව ත්‍රිකෝණය හදා ගන්න පුළුවන්. මේ හැඩේ වෙනසක් නැහැ. කලා ත්‍රිකෝණේ හැඩේම තමයි සම්බාධනයක. ඒ හැඩේම තමයි ජව ත්‍රිකෝණෙත් එන්නේ. ඒක නිසා ජව ත්‍රිකෝණේ හැඩය මේකම තමයි. පැහැදිලිනේ? ඔයාලා දන්නවා විභවාන්තරයේ ධාරාවෙන් ගුණ කරොත් මේ ජවය එන්නේ. මෙතන විභවාන්තරයේ VR, ඒ තියෙන ප්‍රතිරෝධක හරහා විභවාන්තරය මේක ගුණ කරන්න එයා හරහා ගන්න ධාරාවෙන්. මෙයා හරහා මොකද්ද කරන්නේ? IS ම තමයි කරන්නේ. මෙයා හරහා IS ම තමයි බෙදෙන්නේ නෑනේ. IR IS VR IS VR IS. ඊට පස්සේ මෙතන විභවාන්තරයේ VL එක ධාරාවෙන් ගුණ කරන්න එයා හරහා යන්නේ IS ධාරාවක්. ඊට පස්සේ මෙතන ගත්තොත් එම VS තමයි විභවාන්තරය. සමස්ත පරිපථයේ ධාරාවත් IS තමයි. ඔක්කොම IS. ධාරාව එකම ධාරාවක් කියන්නේ හරි. ඔහොම තමයි මේක හදන්නේ. මෙච්චරයි කතාව. හරිනේ. පොඩි නම් ටිකකුත් දෙනවා. VRIS අපි කියන මොකක් කියලාද? VRIS කියනවා අපි සත්‍ය ජවය කියලා. සත්‍ය ජවය නම් අනිවාර්යෙන් මේ පාළි සත්‍ය ජවය. ඊට පස්සේ මෙන්න මේකට අපි කියනවා ප්‍රතික්‍රියක ජවය. ප්‍රතික්‍රියක ජවය. හරිනේ මේ කෝණය වෙනස් වෙන්නේ ප්‍රතික්‍රියක ජවය නිසා. ඒක සමාන වෙනවා VLIS ට. ඊට පස්සේ මෙන්න තියෙනවා දුෂ්‍ය ජවය. දුෂ්‍ය ජවය. හරිනේ. මම තව පොඩි දෙයක් කියනවා. මේක මේ තියරි මතකයි නම් මේව ආයෙ පාඩම් කරගන්න දෙයක් නැහැ. හරිනේ. සත්‍ය ජවය වෙන සූත්‍රය මොකද්ද? VRIS. හරිනේ. VRIS ගත්ත විදිහෙන් තේරුණා. සූත්‍ර කන පාඩම් කරන්න එපා. මේක මතක තියාගන්න වැඩේ නැහැ. සත්‍ය ජවයේ සූත්‍රයේ VRIS නේ. ඒ කියන්නේ VRIS කියන්නේ ප්‍රතිරෝධකය හරහා නිපදවන ජවය. මේ ප්‍රතිරෝධකයට P සමානයි VI දාලා නෙමෙයි කොහාගත්තේ. එහෙනම් ප්‍රතිරෝධකය හරහා තියෙන ජවය තමයි සත්‍ය ජවය. ඊට පස්සේ ප්‍රේරකය හරහා තියෙන ජවය අපි කියනවා ප්‍රතික්‍රියක ජවය. අප්‍රතික්‍රියක ජවය කියන්නේ මේ ප්‍රේරකයේ චුම්බක ශේෂ්ඨ හදාගන්න පාවිච්චි කරන ජවය. හරිනේ. පරිපථය ඕෆ් කරද්දී නැවත අපි දන්නවා මේක පරිපථයට ලබා දෙන එක. ඒක ප්‍රතික්‍රියක ජවයක් නිසා අපි සලකනවා. දුෂ්‍ය ජවය කියන්නේ මේ දෙන්නාම තියාගන්න ජවය. මේ බාහිර පරිපථයෙන් මේ දෙන්නම තියාගන්න ජවය තියෙන එක තමයි දුෂ්‍ය ජවය කියන්නේ. බාහිර පරිපථයට P සමානයි VI දාලා ඒක හොයාගන්න පුළුවන්. මේ නමතරව තව එකක් තියෙනවා ජව සාධකය. ජව සාධකයේ power factor. ජව සාධකයේ තියරියක් මොකද්ද? ජව සාධකයේ සමානයි සත්‍ය ජවයේ බෙදීම දුෂ්‍ය ජවය. නැත්තම් ජව සාධකයේ සමානයි මොකද ජව සාධකය කියන්නේ? ජව සාධකයේ සමාන වෙනවා cos θ වලට. දැන් සත්‍ය ජවයේ බෙදීම දුෂ්‍ය ජවය කියන්නේ cos θ තමයි මේ. සත්‍ය ජවයේ දුෂ්‍ය ජවය. මේ θට දාලා බද්ධපාදී කර්ණයෙන් බෙදුවා කියන්නේ cos θ නේ. මේ දෙකම හරි. කෝණය දානවා cos θ දාලා ගන්නත් පුළුවන්. නැත්තම් සත්‍ය ජවයේ දුෂ්‍ය ජවය හොයාගන්න පුළුවන් නම් එහෙම හදන්නත් පුළුවන්. පැහැදිලි කතාව. ඔබේ තියරිය ඔච්චරයි. ඔයිට අමතරව තව පොඩි දෙයක් කියන්නම්. මේ පරිපථයේ තියෙන ප්‍රතිරෝධක විතරයි නම් ප්‍රේරක ධාරිත්‍රක නැහැ. ධාරිත්‍රක තිබ්බත් ඔය වගේ ජව සාධක හැදෙනවා. හරිනේ ජව ත්‍රිකෝණයක් හැදෙනවා. එතකොට මේ පරිපථයේ තියෙන සම්පූර්ණයෙන්ම ප්‍රතිරෝධක විතරයි නම් අපි කියනවා සුද්ධ ප්‍රතිරෝධක පරිපථ. සුද්ධ ප්‍රතිරෝධක පරිපථ. හරිනේ මේ කටපාඩම් කරන්න පුළුවන්. සුද්ධ ප්‍රතිරෝධක කිව්වොත් 100% ප්‍රතිරෝධක විතරයි ධාරිත්‍රකත් නැහැ ප්‍රේරකත් නැහැ. එහෙනම් මෙහෙම උඩට යයිද ප්‍රස්තාරේ? උඩට හෝ පහළට යයිද? කලා වෙනසක් ඇති වෙයිද? නැහැ. කලා වෙනසක් අටගන්න මොකෙන්ද? ප්‍රේරකයක් හෝ ධාරිත්‍රකයක් තිබ්බොත්. ප්‍රේරකයක් තිබ්බොත් අංශක අණුව කලා වෙනසක්. ඊට පස්සේ ධාරිත්‍රකයක් තිබ්බොත් එහෙම අංශක අණුව පෙරටුගාමී. හරිනේ. අංශක අණුව පසුගාමී සහ අංශක අණුව පෙරටුගාමී විදියට ප්‍රේරක සහ ධාරිත්‍රක තිබ්බොත් කලා වෙනසක් අටගන්න. හරිනේ. හැබැයි ප්‍රතිරෝධක විතරයි නම් තියෙන්නේ. මේකේ සමස්ත තියෙන ප්‍රතිරෝධක විතරයි. එහෙනම් කලා වෙනසක් නැහැ සමකලාවේ යන්නේ. එහෙනම් මේ θ බිඳුවයි නේද? මේ උඩට යන්නේ නැහැ. මේක දිගේමයි යන්නේ. මේ වගේ මේ දිගේමයි යන්නේ. ඒක නිසා ත්‍රිකෝණයක් හැදෙන්නේ නිකන් රේඛාවක් විතරයි.
ඒ කියන්නේ මෙන්න මෙයා නැති වෙලා යනවා. මෙයා නැති වෙලා යනවා. මෙයා නැති වෙන්නේ බෑ. මෙයා නැති වෙන්න ඕනේ. එතකොට මේ පාදේ නැහැ කියලා හිතන්න. මේ පාදේ මෙහෙම හැකිලෙනවා. ඔන්න බලන්න. මේක තීරිය තේරුම් ගන්න විදිය. මේ පාදේ හැකිලෙනවා මේ. මේක නෑ කියන්නේ බිඳුවයි මේ පාදේ මෙහෙම හැකිලෙනවා. හැකිලෙච්ච ගමන් මොකද වෙන්නේ? මෙන්න මේ පාදේ මොකද වෙන්නේ? සමානයි නේද? මේ කර්ණය මේ පුට්ට වැටෙනවනේ. මේ පාදේ නෑ කියන එක ප්‍රේරකය සහ දාරිත්‍ර කියන එහෙනම් මේ පාදේ හැකිලෙනවා. ප්‍රතික්‍රික ජවයක් නෑ. ප්‍රතික්‍රික ජවය බිඳුවයි. එතකොට මේකට සමානයි. දුෂ්‍ය ජවයේ සත්‍ය ජවයට සමානයි. හරිද? සුද්ධ ප්‍රතිරෝධක පරිපථවල දුෂ්‍ය ජවය සමානයි මොකටද? සත්‍ය ජවයට. හරිනේ? ඊට පස්සේ ප්‍රතික්‍රියක ජවයක් තියෙනවද? නෑ. ප්‍රතික්‍රියක ජවයක් ඇති වෙන්නේ ප්‍රේරකයක් තිබ්බොත් නේ. ප්‍රේරකයක් හෝ දාර්ථකයක් තිබ්බොත් නේ. මෙයා බිඳුවයි. හරිනේ? දුෂ්‍ය ජවයේ 10 නම් සත්‍ය ජවයේ 10යි කිව්වනේ. 10 බිඳු උත්තරේ කීයද? එකයි නම් ජව සාධකයේ එකයි. ජව සාධකයේ එකයි. ජව සාධකයේ එකක් වෙන එක තමයි හොඳ. හරිනේ? ප්‍රතික්‍රියක ජවයේ නැති වෙන එක තමයි හොඳ. ප්‍රතික්‍රියක ජවයේ තිබ්බොත් එහෙම මේ උපාංගයට ඇත්තට ඕනි ගානට වඩා වැඩිපුර ගානක් ඇදලා ගන්නවා චුම්බක ශිෂ්ට හදන්න. එහෙම බෑනේ. හරි ප්‍රතික්‍රියක ජවයේ නැති කර ගන්න තමයි ඕනේ. ප්‍රතික්‍රියක ජවයේ නැතිව වෙනවා කියන්නේ බිඳුවයිනේ. ප්‍රතික්‍රියක ජවයේ බිඳුවක් වෙච්ච ගමන් ජව සාධකය ඒකයි නම් සුද්ධ ප්‍රතිරෝධී පරිපථයේ ජව සාධකය ඒකයි. ඊට අමතරව මේ වගේ දේවල් ටිකක් කියන්න පුළුවන්. ඊට පස්සේ සුද්ධ ප්‍රේරක හෝ සුද්ධ දාරිත්‍රක. ඒ කියන්නේ ප්‍රතිරෝධක නැහැ. එක්ක ප්‍රේරක විතරයි එක්ක දාරිත්‍රක විතරයි දෙකෙන් එකයි. හරිනේ? එහෙම තිබ්බොත් ප්‍රේරක විතරක් නම් මේකේ තියෙන්නේ. මෙහෙට යයිද? ප්‍රේරක විතරක් නම් තියෙන්නේ. ප්‍රතිරෝධක නැහැ කියන්නේ මේ පාදය අයින් වෙනව නේද? මේ පාදය අයින් වෙනවා. මේ පාදය අයින් වෙනවා. කලින් ප්‍රේරක නැති නිසා ප්‍රේරක දාරිත්‍රක නිසා මේ පාදය අයින් වුණා. දැන් ප්‍රතිරෝධක නැහැ. සුද්ධ ප්‍රේරක කියන්නේ ප්‍රේරක විතරයි. එහෙනම් ප්‍රතිරෝධක තියෙන පාදය අයින් වෙනවා. හරිනේ? මේ පාදේ හකුලවන්න මේ පාදේ හකුලවන්න. මේ පාදේ හකුලවද්දි මොකද වෙන්නේ? මෙයා ගිහලා මේකට වැටෙනවනේ මේ ගුලින් වැටෙනව නේද? මේ පාදේ මේ කර්ණේ ගිහලා මේ පැත්තට යන්නේ. කර්ණේ මෙහෙට යන්නේ. එතකොට මේක සහ මේක සමාන වෙනව නේද? මේ කර්ණයේ දිග සහ මේ මෙන්න මේකේ දිග සමානයි. මේක හකුලවන්නකො මේ ටික මේක හකුලවන්න. හකුලවද්දි මොකද වෙන්නේ? මේ පාදේ සහ මේ පාදේ දෙන්න සමාන වෙනවා. මේ අවස්ථාවේ දුෂ්‍ය ජවය ප්‍රතික්‍රියක ජවයට තමයි සමාන වෙන්නේ. මේ අවස්ථාවේ දුෂ්‍ය ජවය සමාන වෙනවා ප්‍රතික්‍රිය ජවයට. හරිනේ? දුෂ්‍ය ජවය ප්‍රතික්‍රිය ජවයට සමානයි. පැහැදිලිද? සමාන වෙනවා. හරිනේ? දැන් කලින් මට තව පොඩි දෙයක් කියන්න බැරුණා. දුෂ්‍ය ප්‍රතිරෝධක මේ සුද්ධ ප්‍රතිරෝධක ගත්තොත් එහෙම මේකනේ හැකිරුනේ. ආයතන කෝණය මොකද්ද වෙන්නේ? කෝණයෙන් ඉන්න අඩු වෙනව නේද? මෙයා පහළ වැටෙනවනේ. කෝණය අඩු වෙලා කෝණය බිඳුවයි. තීටා බිඳුව. මේකෙදි තීටා බිඳුව. හරිනේ? තීටා බිඳුව. ඒතර කොස් තීටා කියන්නේ කොස් බිඳුව. මේ කොස් බිඳුව එකයි. කොස් බිඳුව එකයි. හරි තීටා බිඳුව කියලත් මේක දාගන්න. හරි. දැන් මේ අවස්ථාවේ මොකද්ද වෙන්නේ? දුෂ්‍ය ජවය තමයි සත්‍ය ජවයට සමාන වෙන්නේ. දැන් සත්‍ය ජවය මොකද්ද වෙන්නේ? සත්‍ය ජවයක් නෑ. සත්‍ය ජවය බිඳුවයි. මේ සත්‍ය ජවය බිඳුවක් වෙනවා. මේකෙදි සත්‍ය ජවය තමයි බිඳුවක් වෙන්නේ. සත්‍ය ජවය තමයි බිඳුවක් වෙන්නේ. පැහැදිලිද? සත්‍ය ජවය තමයි මේකෙදි බිඳුවක් වෙන්නේ. හරිනේ? රයිට්. ආයෙ මොකද්ද කියන්න පුළුවන්? මේ අවස්ථාවේ ජව සාධකය මොකක් වෙයිද? සත්‍ය ජවයේ බිඳුවයි මේ. දුෂ්‍ය ජවයේ සත්‍ය ජවයේ බෙදීම දුෂ්‍ය ජවයේ. උඩ බිඳුවයි කියන්නේ උත්තරේ කීයද? දුෂ්‍ය ජවයේ මොකක් වුණත් බිඳුවයි. ඒක නිසා ජව සාධකයේ බිඳුවයි. ජව සාධකයේ බිඳුවක් වෙනවා. තීටා මේ පාදේ මෙහෙට යන්න යන කෝණය මොකද්ද වෙන්නේ? එන්න වැඩි වෙනව නේද? කෝණය වැඩි වෙන අංශ 90ක් වෙනවා. කෝණය 90යි. තීටා අංශ 90යි. ඒක නිසා cos 90 යගේ කීයද? cos 90 බිඳුවක් වෙනවා. එහෙනම් මේ කතාව මෙහෙම වෙනවා. හරිනේ? ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න. ඒ ඇසුරින් අහන්නත් පුළුවන්. තේරුණානේ වැඩි. ඒක උඩ හිතන්න එපා. ඒක අමාරුනම් දැන් උග්ගොඩ දාන්න යන්න එපා. ඔය දන්න දේ චුට්ටක් මේක දන්නවනම් පොඩ්ඩක් මතක තියාගන්න. තමයි කටපාඩම් කරන්නත් පුළුවන්. කටපාඩම් කරන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්න එන්න පුළුවන්. හරිනේ? හරි අපි ඊට පස්සේ බලමු මේකට උත්තරයක්. බලන්න 82 වෙනි ප්‍රශ්නය. 82 වෙනි ප්‍රශ්නය. හරිනේ? 82 වෙනි ප්‍රශ්නය. ජව සාධකයේ අගය එකයි. ජව සාධක එකක් වෙන්නේ කියලා තේරෙනවනේ. ඔයා දන්නවා ජව සාධක එකක් වෙන්නේ සුද්ධ ප්‍රතිරෝධී පරිපථයක. එතකොට මෙහෙම දේවල් ටිකක් වෙනවා කියලා ඔයා දන්නවා. ඒ ප්‍රබවයෙන් අවශෝෂණය කරගන්නා සම්පූර්ණ ශක්තිය ඵලදායී කාර්යයක් සඳහා දාගන්න. ඵලදායී කාර්ය එකක් මම කියලා දෙන්නම්. ඵලදායී කාර්ය වෙන්නේ ප්‍රතිරෝධකයේ වැඩේ. හරිනේ? ඵලදායී කාර්ය කියන්නේ ප්‍රතිරෝධයේ වැඩේ. එයා තමයි ඵලදායී ජවය හදන්නේ. හරිනේ? ඒක තමයි අපිට අවශ්‍යද. ප්‍රේරකය කියන්නේ අමතර ජවය, ප්‍රතික්‍රියක ජවය.
හරිනේ. ප්‍රතික්‍රියා ජවය අපි අමතර ජවය ලෙස හඳුන්වනවා. එතකොට මේක අපිට ඕනේ නැහැ. එහෙනම් ඇත්ත. හරිනේ. සුද්ධ ප්‍රතිරෝධී පරිපථයක් නේ ජව සාධක 1යි කියන්නේ. ජව සාධක 1යි කියන්නේ සුද්ධ ප්‍රතිරෝධී පරිපථයක්. ප්‍රතිරෝධක විතරයි තියෙන්නේ. ප්‍රතිරෝධකේ තමයි අපිට අවශ්‍ය කාර්ය කරලා දෙන්නේ. එහෙනම් මේක හරි. ප්‍රතිරෝධක විතරක් තියෙනවා නම් මේ සමස්ත ජවය කරන්නේ සමස්තර සැපියුම් විභවය. ඒ කියන්නේ සමස්ත සම්පූර්ණ විභවයෙන්ම කරන්නේ අපි මේ අදාළ කාර්ය තමයි කරන්නේ. ඒක නිසා ඒ හරි. ඵලදායී කාර්යයක් තමයි කරන්නේ. B පරිපථයේ පූර්ණ වශයෙන් ප්‍රතිරෝධී විය හැකව. සුද්ධ ප්‍රතිරෝධී පූර්ණ වශයෙන් ප්‍රතිරෝධී දාරිත්‍රකත් නැහැ ප්‍රේරකත් නැහැ. C ප්‍රේරක සහ දාරිත්‍රක ප්‍රතිපාදන සමාන විය හැක. හරිනේ. ප්‍රේරක සහ දාරිත්‍රක ප්‍රතිපාදන සමාන විය හැක. එහෙමත් කතාවක් වෙන්න පුළුවන්. හරිනේ. ඔන්න මේකත් අහගන්නකො. දැන් අපිට සුද්ධ ප්‍රතිරෝධී පරිපථවල මොකද්ද කරන්න ඕනේ? මේ ප්‍රතික්‍රියක ජවය 0 කරගන්න. ප්‍රතික්‍රියක ජවය 0 කරගන්න තමයි අපිට ඕනේ. හරිනේ. මේක 0 කරගන්න බිඳුව කරගන්න ඕනේ. හරි. මේක අපිට මේ ප්‍රතිරෝධකයේ ගලවලා දාලා වැරදුනා. ප්‍රේරකයේ ගලවලා දාලා කරන්නත් පුළුවන්. ප්‍රේරක සහ දාරිත්‍රක අයින් කරලා දාලා කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම කරන්නත් පුළුවන්. ඔයා දන්නවා ප්‍රේරකයක් සම්බන්ධ කරොත් මම සරලව පැහැදිලි කරනවා. ප්‍රේරකයක් සම්බන්ධ කරොත් පරිපථය මෙහෙම උඩට යනවනේ. උඩට යනවා. අංශකණුකින් පෙරට ගාමි. දාරිත්‍රිකයක් සම්බන්ධ කරොත් කොහෙද යන්නේ? පහළට යන්නේ. පසුගාමී අංශකණුව. එතකොට ඔය උඩට යන ප්‍රමාණය තීරණය වෙන්නේ පහළට යන ප්‍රමාණය තීරණය වෙන්නේ මේ දෙන්නා තියාගන්න විභවාන්තර අණුවනේ. ප්‍රේරකේ සහ මේ දෙන්නා කියවම ප්‍රේරකේ සහ දාරිත්‍රිකය. හරිද? මෙතන අපි දාරිත්‍රිකකුත් දාන්නකො මේක පැහැදිලි කරන්න. හරි. මේ දෙන්න තියාගන්න විභවාන්තරයන් අණුව. ඒ කියන්නේ VL සහ VC අණුව. මෙයා දාලා නැහැ. VL සහ VC තියාගන්න විභවාන්තරයේ අණුවනේ උඩට යන ප්‍රමාණය සහ පහළට යන ප්‍රමාණය තීරණය වෙන්නේ. VL හිතන්නකො 100යි කියලා. මෙයා 80යි කියලා හිතන්නකො. මෙයාගේ විභවාන්තරයේ 100යි නම් 100ක් උඩට යනවා 80ක් පහළට යනවා. එතන නවතින්නේ උඩින්. මේක අනිත් පැත්ත වුණොත් මෙයා 80යි මෙයා 100යි වුණොත් මොකද්ද වෙන්නේ? 80ක් උඩට යනවා 100ක් යනවා පහළට. එතන පහළින් නවතින්නේ. දැන් හිතන්න මේ දෙන්න සමාන වුණා කියලා. 80ක් උඩට ගිහලා 80ක් පහළට යනවා. මේ 80ක් උඩට ගියා 80ක් පහළට ඇවිල්ලා ආයෙ වදින කොතනින්ද? මෙතනින්. අන්න එතකොටත් මොකද්ද වෙන්නේ? ත්‍රිකෝණයක් හැදෙන්නේ නැහැ. එහෙනම් මේ දෙන්නා සමාන වුණොත් හරිනේ. මේ දෙන්නගේ අගයන් තියාගන්න විභවාන්තර ඒ වගේම ප්‍රතිරෝධ විභවාන්තරය කිව්වත් හරි VL සමානයි VC කිව්වත් හරි මෙහෙමත් දාගමු. VL සමානයි VC හෝ XL සමානයි XC වුණොත් මොකක්ද වෙන්නේ? මෙයා සුද්ධ ප්‍රතිරෝධී පරිපථයක් විදිහට වැඩ කරනවා. හරිනේ. VC උවහොත් මොකක්ද වෙන්නේ? සුද්ධ ප්‍රතිරෝධී පරිපථයක් ලෙස වැඩ කරනවා. සුද්ධ ප්‍රතිරෝධී පරිපථයක් ලෙස වැඩ කරනවා. ජව සාධකය එකක් වෙනවා. හරිනේ. ප්‍රේරක සහ දාරිත්‍රක ප්‍රතිබාධන සමානයි. ප්‍රතිබාධන සමාන මෙයා සුද්ධ ප්‍රතිරෝධී පරිපථයක් විදිහට වැඩ කළා. ජව සාධකය එකක් වෙනවා. එහෙනම් ඒකත් හරි. ඔන්න වැදගත් පොයින්ට් ගොඩක් කතා කරා. එතකොට උත්තරේ 3ම හරි. ABC 3ම හරි. උත්තරේ 5. අන්න වැදගත් ප්‍රශ්නයක්. හරිනේ. මේවා අමාරු පොයින්ට්. මේව ඔයා දන්නේම නැත්තම් මේව බලන්න යන්න එපා. ලීසි ප්‍රශ්න තියෙනවා. ඒ ටික ඔයා ගොඩ දාගන්න. ඒ ටික ගොඩ දාගෙන පස්සේ මේවට අවිල්ල වෙලාව තිබ්බොත් බලන්න. එහෙම නැතුව අනිත් ටික බලන්න නැතුව මේව බලන්න එපා. අමාරුයි නා. කළා තියෙනවා නම් බලන්න. හරිනේ. රයිට්. ඊට පස්සේ බලන්න 83 වෙනි ප්‍රශ්නය. 83 ගාණක් තියෙන්නේ. 83 ගාණක් තියෙනවා පරිපථයක සැපයුම් වෝල්ටීයතාව. VS1 පරිපථයන් ඉන්නේ 220යි. පරිපථයන් නම් වල තාත් මේක තේරෙනවා. හරිනේ. සැපයුම් ධාරාව 20යි. IS ගේ අගය 20යිලු. 20යි ඇම්පියර්. ඊළඟට ජව සාධකය සමාන වෙනවා කීයටද? 0.85ට නම් එහි ප්‍රතික්‍රියක ජවය සඳහන් නිවැරදි පිළිතුර. මම ජව ත්‍රිකෝණය විතරක් මෙතන අඳින්නම්. වාටක් ගාලා මේ ජව ත්‍රිකෝණය අඳ ගන්න විභාගයේදී. හරිනේ. සත්‍ය ජවයේ සූත්‍රය VRIS කටපාඩම් කරන්නත් පුළුවන්. තියරිය මතක තියාගන්නත් පුළුවන්. ප්‍රතික්‍රියක ජවයේ සමීකරණය මොකද්ද? VLIS. ඊට පස්සේ දුෂ්ට ජවය අපි කියනවා VSIS. හරිනේ. ප්‍රතික්‍රියක ජවයට අමතර ජවය කියලාත් කියනවා. සත්‍ය ජවයට තව නමක් කියනවා. චුට්ටක් බලා ගන්න සත්‍ය ජවය. එහෙම නැත්නම් පොඩ්ඩක් බලා ගන්න. හරිනේ. රයිට්. තීටා. දැන් අපෙන් අහන්න ප්‍රතික්‍රියක ජවය හොයාගන්න VLIS මුලින් හොයාගන්න වෙන්නේ. එහෙම නැත්නම් මේකට මේ අනිත් දෙන්න හොයාගෙන පයිතග්‍රස් දාලා ගන්නත් පුළුවන්. හරිනේ. රයිට්. එතකොට VS දන්නවා IS දන්නවා මොකක් හොයාගන්න පුළුවන්ද? VSIS ගේ ගුණිතය කියන්නේ දුෂ්ට ජවය හොයාගන්න පුළුවන්. දුෂ්ට ජවය හොයාගන්න. ඔන්න ගාන හදන විදිය. දුෂ්ට ජවය හොයන්න.
දුෂ්ට ජවය සමානයි VSIS. මේ දත්ත ටික දාගත්තාම කෙලින්ම වාට ගාන හදන්න පුළුවන්. VS කීයද? VS කීයද? VS කියලා 220යි. ගුණ කරන්න IS 20. 220 20 ගුණ කරන්න ටක් ගාලා 220 20 ගුණ කරොත් 220 20 ගුණ කරොත් 4400යි. හරි 4400යි කියලා එනවා. එතකොට මෙයාගේ ඒකක සාමාන්‍ය වොට් තමයි ඔකගේ මේක. හැබැයි දුෂ්ට ජවය වොට් කියලා ගන්න අපි. කොහොමද ගන්නෙ? වෝල්ට් ඇම්පියර්. හරිද? මෙයාගේ ඒකකේ ගන්න වෝල්ට් ඇම්පියර් කියලා. මෙයා නම් වොට් සත්‍ය ජවය. ඒක තමයි ඇත්ත ජවය. වොට් පැයි මීටරෙන්මයි නෙමේක. දුෂ්ට ජවය VAR කියලා ගන්න. මේ ඒකකත් මතක තියාගන්න. හරිද? ඒක වෙනස් කරලා දෙන්නත් පුළුවන්. රචනා ප්‍රශ්න අනිවාර්යෙන් අහන්න. රචනා ප්‍රශ්න ඉලෙක්ට්‍රිකල් එක කරනවා නම් අනිවාර්යෙන් ඔයාලට මේ කතාව අහන්න. හරිද? ජවය සාධකය අහන්න. ඒ නිසා අනිවාර්යෙන් බලන්න ඕනේ. ඊට පස්සේ දුෂ්ට ජවය හොයාගත්තා. අපෙන් අහන්න ප්‍රතික්‍රියක ජවයනේ. සත්‍ය ජවය හොයාගන්න පුළුවන් ජව සාධකයේ දීලා තියෙන නිසා. ජව සාධකයේ සමානයි ජව සාධකයේ සමානයි සත්‍ය ජවය බෙදීම දුෂ්ට ජවය. සත්‍ය ජවය දන්නේ නැහැ. හැබැයි දුෂ්ට ජවය හොයාගත්ත 4400යි. ජව සාධකයේ කිඳ 0.85යි. ගුණ කරන්න. මේක ගුණ කරන්න 0.85න් උත්තර එනවා 3740. 3740යි වොට්. සත්‍ය ජවය වොට් නේ. හරි. එතනත් හරි. දැන් ප්‍රතික්‍රියක ජවය හොයන ක්‍රම දෙකයි. VLIS ඉක්මනටම හොයන්න පුළුවන්. හැබැයි VL දන්නේ නැහැ. ඒක නිසා මොකද්ද කරන්නේ? පයිතගරස් දාන්න. ඔයා මම මෙතන හදන්නම්. ජව ත්‍රිකෝණයට පයිතගරස් දාන්න. පයිතගරස් කියලා දාන්න. මේකේ වර්ගය මම කෙටියෙන් දාන්නම්. මෙහා ගමුකෝ. දුෂ්ට ජවයේ වර්ගය සමානයි සත්‍ය ජවයේ වර්ගය දාන ප්‍රතික්‍රියක ජවයේ වර්ගය. දුෂ්ට ජවය හොයාගත්ත අතන 4400යි. 4400 වර්ග සමානයි සත්‍ය ජවය හොයාගත්ත 3740යි. එයාගේ වර්ග සමාන වෙනවා කීයටද? එයාගේ වර්ග වලට එකතු වෙනවා කවුද? ප්‍රතික්‍රියක ජවයේ වර්ග. මෙයා හැපැත්තට යවන්න. එතන 4400 වර්ග ඍණ 3740 වර්ගවල වර්ගමූල එනවා ප්‍රතික්‍රියක ජවය. බලන්න උත්තරේ සුළු කරලා. හරි. එතකොට මෙයාගේ 2317යි මට වැරදුනා. මෙතන මම අඩු කිරීම නෙමෙයි ඒක තියම් දාලා කැල්ලේ ගිහින් මෙතන අඩු කිරීම දැම්මොත් 2317ක් එනවා. හරි. ඔය විදිහට අපිට මේ ප්‍රශ්නේ හදන්න පුළුවන්.